Hi guys, welcome to මගේ ගෙදර YouTube channel. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ ඖෂධීය ගුණයෙන් සපිරි herbal hair oil එකක් ගැන. ඉතින් ඇත්තටම මේ oil එකෙන් ඔයාලට ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න පුළුවන්. ගොඩක් කොණ්ඩේ හැලෙනවා නම් ඒත් එක්කම කොණ්ඩේ සුදු වෙනවා නම් ඔයාලගේ කොණ්ඩේ මහත නැත්තම් ඔන්න ඔය වගේ ප්‍රශ්න හැම එකටම මේ hair oil එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. අපි යන් බලන්න කොයි විදිහටද මේක හදන්නේ කියලා. ඒත් එක්කම විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. මේ hair oil එක මට හදන්න කියලා දුන්නේ මගේ ආච්චි. ඉතින් මම විශ්වාස කරනවා මේක ගොඩක් ඖෂධීය ගුණයෙන් සපිරි කියලා. ඒත් එක්කම පාරම්පරික හොඳ hair oil එකක්. මේ hair oil එක හදාගන්න අපිට අවශ්‍ය වෙන pure coconut oil. මෙතනදී මම අරන් තියනවා පොල් ගෙඩි 15ක් හොඳට වේලලා මොලට දීලා හිඳලා ගත්තා. ඒත් එක්කම pure coconut oil වල ලක්ෂණයක් තමයි සීත කාලවල වල මෙන්න මේ විදිහට ඝන තත්වයකටපත් වෙනවා. ඒ දේ යථා තත්ත්වයටපත් කරගන්න නම් අවි තියලා ගන්න පුළුවන්. චුටි රසණක් ලං කරත් ඒක යථා තත්ත්වයටපත් වෙනවා. මේ විදිහට පොල් තෙල් හිඳලා ගෙනාවට පස්සේ අපි නැවත වතාවක් හිඳ ගන්න ඕනේ. මෙන්න මේ වගේ තාච්චියකට දාලා. මෙතන ලීටර් 1.5ක් විතර තියෙනවා. ඒකට මම පොල් ගෙඩි එක හොඳ උක්කු මිටි කිරි අරන් තියෙනවා. ඒ මිටි කිරි වලින් තමයි මේ තෙල් එක හිඳ ගන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තාච්චිකට දාලා හොඳට මේ තෙල් එක රත් කරගන්න ඕනේ. ඒ වගේම දන්නේ නැති අය නැවත දැනුවත් කිරීමක් කරන්න මම යන්නේ. මෝලෙන් තෙල් එක හිඳලා ගෙනාවට පස්සේ මේක දවස් 4-5ක් තියන්න ඕනේ හොලවන්න නැතුව. එතකොට මේ මණ්ඩි ටික පල්ලෙහාට බහිනවා. උඩ තෙල් ටික විතරක් ඉතුරු වෙනවා. අපි මණ්ඩි ටික ගන්නෙ නෑ තෙල් හිඳින්න. ඒක මෙන්න මේ විදිහට ඉතුරු කරලා හොඳ තෙල් විතරයි අපි ගන්නෙ මේ තෙල් එක හිඳ ගන්න. ඒත් එක මගේ ආච්චි කියලා දුන්න කොළ වර්ග මොනවද කියලා අපි බලමු. මේ තෙල් එක හිඳින්න අපේ ආච්චි කියලා තියෙනවා මුකුණු වෙන්න ගනිද්දි වෙල් මුකුණු වෙන්න ගන්න කියලා. ඒත් එක්කම ගොටු කළ ගනිද්දිත් හොඳ මුල් ගොටු කළ ගන්න කියලා. ඉතින් මේ බලන්න මට පොලේදී වෙල් මුකුණු වෙන්න හම්බුණා. ඉතින් මෙන්න මේ වගේ වෙල් මුකුණු වෙන්න තමයි ඔයාලා අරගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඒත් එක්කම මුල් එක්කම මම ගොටු කළ අරන් තියෙනවා. ගොටු කළ ගද්දි මුළුත් එක්කම ගන්න හොඳට සෝදලා ගන්න. එතකොට අපිට මේ මුළුත් එක්කම හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. පෝච්චි ගොටු කළ වලට වඩා මෙන්න මේ මුල් ගොටු කළ ගොඩාක් ඖෂධීය ගුණයෙන් යුක්තයි. ඒත් එක්කම මම මෙතනදී කරපිංච අරන් තියෙනවා. කරපිංචත් මම ගොටු කළ ඒත් එක මුකුණු වෙන්න ගත්ත ප්‍රමාණයටම වගේ තමයි. ඊළඟට මම අරන් තියෙනවා මරතොණ්ඩි කොළ හෙනා කියලාත් කියනවා. ඉතින් මරතොණ්ඩි කොළ හොයාගන්න බැරිනොත් ඒක ස්කිප් කරන්න. පොඩ්ඩක් බෙහෙත් බඩු කඩවල් වල බලන්න. සමහරක් විට වේලිච්ච මෙහෙන්දි කොළ ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. මේ තියෙන කීකිරින්දිය කියන එක ගම් වල ඉන්න ගොඩ දෙනෙකුට දන්නවා. ඉතින් නගර බදව ඉන්න අයට නම් දන්නවද දන්නේ නැහැ. සමහරක් විට මේ වේලිච්ච කීකිරින්දිය ඔයාලට හොයාගන්න පුළුවන් බෙහෙත් බඩු කඩවල් වල. ඉතින් මේක චුට්ටක් වේලිලා වගේ තමයි මට මගේ පන්තියේ දරුවෙක් මට ගෙනල්ලා දුන්නේ. මේ තෙල් එකේ ප්‍රධානම රහස තමයි කීකිරිඳිය. පුළුවන් කට්ටිය කීකිරිඳිය හොයාගන්න. හැම තැනම වගේ ගම් වල බෙල් යායවල් වල තියෙනවා, වැව් අද්දර තියෙනවා. ඉතින් සුදු පාට මුකුණු වෙන්න මලක් වගේ තමයි හැදෙන්නේ. ඒත් එකම මුකුණු වෙන්නේ හැඩේ තමයි පොඩ්ඩක් ගොරෝසු ගතියක් තියෙනවා. ඒත් එකම කහට ගතිය වැඩි. ඊළඟට මම මෙතනදී මිටි කිරි අරන් තියෙන පොල් ගෙඩි එක මේ මිටි කිරි මේ ප්‍රමාණයට අරන් තියෙනවා. මම තෙල් ලීටර් 1.5කට තමයි මේ කිරි අරන් තියෙන්නේ. ඒත් එක්කම මේ කොළ වර්ග අරන් තියෙන්නේ. ඉතින් මිටි කිරිම ගන්න තරමට ගොඩක් හොඳයි. ෆ්‍රිජ් එකේ දාලා තියලත් ඔයාලට පොඩ්ඩක් උඩින් තියෙන හරිය ගන්න පුළුවන්. යටට වතුර බහිනවා. එතකොට තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලීටර් 1.5ක් අපි හිඳිද්දී සමහරක් විට ඒකේ මිලිලීටර් 500ක්ම වාෂ්ප වෙලා යනවා තෙල් ටික. ඒකේ ගැටලුවක් නැහැ. ඔයාලා ඒක හරියටම හිඳ ගන්න තරමට තමයි ගොඩක් වාසි වෙන්නේ. ඊළඟට තෙල් එක හිඳිද්දි මෙන්න මේ විදිහට හොඳට රත් වෙන්න ඕනේ තෙල් එක. ඊට පස්සේ තමයි අපි මේකට මිටි කිරි එකතු කරගන්නේ. ඔන්න ඔතනදී තමයි ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. මේ වෙලාවේ තෙල් හොඳටම රත් වෙලා තියෙන්නේ. ලිපේ ගින්දර මේ වෙලාවේදී ඕෆ් කරගන්න. ඕෆ් කරගෙන හිමීට මෙන්න මේ විදිහට මිටි කිරි ටික එකතු කරගන්න. එකපාරින් ගොඩක් එකතු කරන්න එපා. එතකොට සමහරක් විට ඔයාලගේ අතට විසික් වෙන්න ඉඩ තියෙනවා, මූණට විසික් වෙන්න ඉඩ තියෙනවා. මේවා පරිස්සමෙන් කරන්න ඕනේ. සමහරක් විට බිග්ිනර්ස්ලා මේවා හදන්න යද්දි ගොඩාක් පරිස්සමෙන් කරන්න. නැත්නම් අම්මලාට දෙන්න මේ ටික හදලා දෙන්න කියලා. ඒ නිසා මේක විශේෂයෙන්ම මම ඔයාලට මේ පණිවිඩය දෙන්න ඕනේ. මේවා කරද්දි ගොඩාක් පරිස්සමෙන් මේ වැඩ ටික කරන්න. මේ අතරේ මම ඔයාලට චූටි මතක් කිරීමක් කරන්නම්. මට ගිය පාර කොකනට් ඔයිල් හරියටම හම්බුන්නේ නැහැ. ෆේක් එකක් තමයි හම්බුනේ. ඉතින් ඔයාලා
කවුරු හරි විකුණනවා නම් කොකනට් ඔයිල් මේක පියෝ කොකනට් ඔයිල් කියලා ඒවා විශ්වාස කරන්න එපා. එහෙම වුණොත් ඔයාලේ කොණ්ඩේ තියෙන එකත් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඔයාලා පොල් ගෙනල්ලා පොල් හොඳට බේරලා ඒවා කෑලි කපලා මෝලට දීලා ඔයාලා ඒවා හිඳලා ගන්න. එතකොට තමයි ඔයාලට සාර්ථක පොල් තෙල් එකක් ගෙදරම හිඳලා ගන්න. එතකොට තමයි ඔයාලට කොණ්ඩේ හොඳට දික් කර ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් තියෙන කොණ්ඩෙත් යන්න ඉඩ තියෙනවා. ඒකට මම ඔයාලට වග කියන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලම තෙල් එක ගෙදරම හිඳ ගන්න. ඒත් එක්කම මම මෙන්න මේ විදිහට කොළ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා ගත්තා. වතුර චුට්ටක් දැම්මා. ඒකට ගැටලුවක් නැහැ. හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. ඊළඟට ඔන්න මුළු ගේ පුරාම මාර තෙල් සුවඳක් එන්නේ මේ වෙලාවේදී. ඔයාලා දන්නවා පොල් තෙල් වල සුවඳ හරිම සුවඳ මේ වෙලාවේදී තමයි මට දැනෙන්නේ. මාරම සුවඳයි. ඔයාලත් මේක හිඳිද්දි තේරෙයි. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් හිඳිලා මුළු ගේ පුරාම සුවඳ විහිදෙද්දි තමයි ඔයාලා මෙන්න මේ ඖෂධීය ශාක සාර ටික එකතු කරන්න ඕනේ. ඉතින් ඒකත් පරිස්සම් වෙන්න දරුවනේ. එකපාරින් නම් එකතු කරන්න එපා. ලිපේ ගින්දර මේ වෙලාවේදී ඕෆ් කරන්න. ඕෆ් කරලා ටික ඔයාලා මෙන්න මේ විදිහට එකතු කරන්න. ගොඩාක් පෙන වගේ එනවා. ඉතින් පරිස්සමට චුට්ට එකතු කරන්න. එකපාරින් එකතු කරොත් තෙල් එකත් උතුරලා යන්න ඉඩ තියෙනවා. ඔයාලගේ අත පිච්චෙන්නත් ඉඩ තියෙනවා. මූණ පිච්චෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ දේවල් කරද්දී ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒක මම දැන් දෙතුන් පාරක්ම කිව්වා. මට බයයි චූටි අය මෙන්න මේ දේවල් අත්හදා බලයි කියලා. ඒ නිසා ඒවා කරද්දී මගේ මේ අවවාද ටිකත් පිළිපදින්න මෙන්න මේ විදිහට ටික වෙලාවක් යද්දී ඔයාලා මේවා ටිකින් ටික එකතු කරාට පස්සේ ඒක යථා තත්ත්වයටපත් වෙලා ආයෙමත් රත් වෙන්න පටන් ගන්නවා. මේ මම එකතු කරන්නේ කළුදුරු. ඉතින් කළුදුරු කියන එක ඔයාලට හැමතැනම හොයාගන්න පුළුවන්. බෙහෙත් බඩු කඩවල බ්ලැක් සීඩ් කිව්වත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒත් එක්කම උළුහල් ටිකක් එකතු කරා. දැන් මේවා හොඳට හිඳිලා එද්දි ඉතින් තෙල් ටික හොඳට හිඳුනත් මෙන්න මේ සද්දේ නම. ඒකට අපි කරන්න ඕනේ වතුර චුට්ටක් අරගෙන තෙල් එකට මේ වගේ ඉහින්න. එතකොට එන සද්දේ බලමු. මේ වගේ සද්දයක් එනවා කියන්නේ ඔයාගේ තෙල් එක හොඳටම පර්ෆෙක්ට් හිඳිලා තියෙන්නේ. එතකොට බය නැතුව අපිට පුළුවන් ලිප ඕෆ් කරලා මේක හොඳටම නිවෙන්න තියන්න. ඒ හොඳට හිඳුනොත් තමයි ඔයාලට බෝතල් වල දාලා අවුරුදු 2ක් වුණත් මේක පරණ කරලා ඔයාලට ගන්න. ඉතින් පරණ වෙන තරමට මේ තෙල් එක ඖෂධීය ගුණයෙන් වැඩි. ඉතින් මම මෙන්න මේ විදිහට ඊළඟ දවසේ උදේ තමයි මේ තෙල් ටික හිඳලා මේ වගේ බෝතලයකට දාන්න පටන් ගන්න. මේ තෙල් එක පුස් ගන්න නැතුව තියාගන්න නම් අර මං කියු විදිහට සද්ද ඇහෙනකම්ම හොඳට තෙල් එක හිඳලා තියෙන්න ඕනේ. වතුර දාද්දි සද්දයක් එනකම්. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේකේ තද කොළ පාට ගතිය. ඉතින් තද කොළ පාටට ඒත් එක්කම මාර සුවඳට තමයි මේ තෙල් එක තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට පෙරාගෙන නැවත වතාවක් බෝතල් වලට දාගන්නවා. බෝතලයට දාන්න කලිනුත් අපි දැන් තෙලට දාගත්තු කළුදුරු ටික ඒත් එක්කම උළුහල් ඒවා ටික යටට ගිහින් මෙන්න මේ වගේ මේවත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් අපිට මේවා ගන්න බැරි නිසා මම මෙන්න මේ වගේ මගේ කලින් තිබ්බ බෝතලයක් තමයි මේක. ඉතින් මේකේ මම දාලා තියෙනවා සැවන්දරා මුල්. ඉතින් සැවන්දරා මුල් වලට බෙහෙත් බඩු කඩවල වලින් ගන්න පුළුවන්. එච්චර ගණන් වෙන්නේ නැහැ. ඉතින් මේ විශේෂ හේතුවත් ඔයාලට කියන්න ඕනේ. මම මේ තෙල් එක හින්දින්නේ මගේ දුවට. හේතුව මම ගිය ටිකේම හොඳටම කාර්යබහුල වෙලා හිටපු නිසා මට පොල් ගෙනල්ලා ඒවා වේලලා මොලට දෙන්න ඇත්තටම ටයිම් තිබ්බේ නැහැ. ඉතින් මම දන්න කෙනෙකුට කියලා ඕඩර් කරලා ගත්තා පියෝ කොකනට් ඔයිල් කියලා තමයි. එයාලා දුන්නට ඒක ඇත්තටම පියෝ කොකනට් ඔයිල් නෑ. ඒක මොන හරි කලවම් එකක්. ඉතින් ඒක ගෙනල්ලා මම මේ වගේ හර්බල් දාලා එහෙම හිඳලා ගත්තට ඒක ෆේක් ඔයිල් එකක් නිසා ඒ කොණ්ඩේ බබාගේ යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඉක්මනට ඒක නවත්තලා නැවත මම පොල් ගෙනල්ලා මෙන්න මේ විදියට මෝලට දීලා ලස්සන්ට මේ වගේ තෙල් එකක් හිඳලා ගන්නේ. හේතුව කොණ්ඩේ ගොඩක් මම මේ වගේම කරලා බබාගේ කොණ්ඩේ ගොඩක් ඝනටයි දිගටයි වවාගෙන හිටියේ. අන්න ඒ නිසාම තමයි මට විශ්වාසයෙන් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයාලා ගෙදරම හිඳ ගන්න කියලා. ෆේක් කොකනට් ඔයිල් වලට නම් රැවටෙන්න එපා. එහෙම කිව්වොත් ඇත්තටම මම දැන් කී පාරක්ද ඔයාලට කිව්වා. ඉතින් එහෙම වුණොත් ඔයාලගේ කොණ්ඩේ තියෙන ටිකත් යන්න ඉඩ තියෙනවා. ඉතින් මම හිතනවා මේක ගෙදරම ඔයාලා try කරයි කියලා. Okay guys, like, comment and share my videos. Thanks for watching.